දේශීය දේ කවදාත් අගය කරන නිකාඩෝ නිවසෙන් නිකාඩෝ රිපල් නූඩල්ස්. දැන් කරි සහ චිකන් රසයෙන්ොත් නිකාඩෝ රසයි ගුණයි කදිමයි. සියයට සියයක් දේශීය සහල් පිටියෙන් තැනූ නිකාඩෝ රිපල් නූඩල්ස් කරි සහ චිකන් රසයෙන්ොත්. සියයට සියයක් දේශීය සහල් පිටියෙන් තැනූ නිකාඩෝ රිපල් නූඩල්ස් දැන් කරි සහ චිකන් රසයෙන්ොත්. නිකාඩෝ රසයි ගුණයි කදිමයි. නියම රයිස් නූඩල්ස් නම් නිකාඩෝ රයිස් නූඩල්ස්ම තමයි. නිකාඩෝ රයිස් නූඩල්ස් රසයි ගුණයි කදිමයි. ෂා අපූර්ව රස මොනවද දුවේ මේ නිකාඩෝ රයිස් නූඩල්ස් නේ හොඳ දේ තෝරන්න දුව හොඳට දන්නවා එහෙනම්. 100% පිරිසිදු හාල් පිටියෙන් නිෂ්පාදිත නිකාඩෝ රයිස් නූඩල්ස්. ආයුබෝවන් දේශීය ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයන් වන කඩවත බණ්ඩාරවත්තේ සීමා සහිත නිකාඩෝ සමාගම ජාතික ගුවන්විදුලියේ මහගෙදර සිටි FM සේවයේ ඔස්සේ මුළු දිවයිනේම රසික ඔබ වෙනුවෙන් ගුවනට මුසු කරන දැනුම අවබෝධය සතුට විනෝදයේ ගෙන දෙන ගුවන්විදුලි වැඩසටහන නිකාඩෝ රසබඳුරෙන් විනාඩියක් පමණයි. නිකාඩෝ රසබඳුනෙන් විනාඩියක් පමණයි අද ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති සුනිල් එස් සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටියේ ජාතික ඉතිරි කිරීම බැංකු මූලස්ථානයේ ශ්‍රවණාගාරයේ සිට අද මෙම අවස්ථාවට ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගී වන සාමාන්‍ය අධිකාරී ප්‍රධාන විධායක එච්.එම්. හෙන්නායක බණ්ඩාර මහතා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අලවිහා තැන්පතු සංචලන ජගත් ගමනායක මහතා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මුදල් හා සැලසුම් කේ.බී. විජේරත්න මහතා, සුබසාධක කළමනාකරු කේ.ඒ. රංජිත් ගුණතිලක මහතා, ඒ සමගම නාවින් ආයුර්වේද පරීක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිණී මංගලා මහලේකම මහත්මිය, සීමාසහිත නිකාඩෝ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ දේශබන්දු දේශශක්ති ලංකාපුත්‍ර ව්‍යාපාරවේදී සමාජ සුබසාධක සුනිල් ගුණවර්ධන මහතා, ප්‍රධාන වෙළඳ කළමනාකරු උබේ වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිටි FM සේවයේ පාලක අරුණ එදිරිසිංහ මහතා අපි ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. නිකාඩෝ රසබඳුනෙන් විනාඩියක් පමණයි ඔබ වෙත ගෙන එන්නට සුපුරුදු පරිදි දැන් පිළිගන්න ඔබේ හිතවත් සීලරත්න සෙනරත්. ස්තුතියි නාලිනී. ඒ ඔබේ හිතවත් නිවේදිකාව නාලිනී පියසීලී ජයලත්. ජාතික ඉතිරි කිරීමේ බැංකුව ජාතියේ මුරදේවතාවන් බඳුයි. මේ වසර නම් කර තිබෙනවා ස්ත්‍රී මාසය කියලා. මොකද ජාත්‍යන්තර කාන්තා දිනයත් සමගම තමයි මේ තේමා පාඨය ජාතික ඉතිරි කිරීමේ බැංකුවට එක්වන්නේ. එවන් ස්ථානයක සිට මේ වැඩසටහන ගෙනෙන්න ලැබීම පිළිබඳව අප ඉතාමත් සතුටු වෙනවා. අද මේ වැඩසටහනට සහභාගී වන තරංකරුවන් තරංකාරියන් සිනා මුහුණින් රැඳී සිටිනවා. විනාඩියක් කතා කරලා තෑගි දිනා ගන්නට මේ වැඩසටහනේ තිබෙන ස්වභාවය තමයි තමා විසින්ම තමාගේ මාතෘකාව තෝරගන්නවා. මාතෘකාවට පරිබාහිරව තිබෙනවා තහනම් වචනයක්. ඒ තහනම් වචනේ කොහෙත්ම පාවිච්චි කරන්නට බෑ. තහනම් වචනේට සමාන වචනයකින්වත් පිළිතුරු දෙන්නට බෑ. විනාඩියක් කතා කරන්නට ඕන මාතෘකාවට අනුකූලව. එසේ කතා කිරීමේදී එක වචනේ 3 වතාවකට වැඩි පාවිච්චි කරන්න බෑ. 3 වතාවක් පුළුවන්. තත්පර 5කට වැඩි නිහඬව ඉන්නට බෑ. මෙන්න මේවා තමයි සරල කොන්දේසි. මේ විනාඩියක් පමණයි කියන වැඩසටහන
වාග් ශක්තිය උරගා බලන වැඩසටහනක්. අපි බලමු තරංකරුවන්ගේ ඒ තරංකාරයන්ගේ දක්ෂතාවයන් කුසලතාවයන් කොහොමද කියලා දැන් මේ වැඩසටහන ආරම්භයේදී. අද වැඩසටහනේ විනිශ්චය මණ්ඩලයේ ලෙස කටයුතු කරනවා ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන වෙළඳ ඉංජිනේරු එන්.එස්. රණවීර මහතා, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ CTFM පාලක අරුණ ඉදිරිසිංහ මහතා, ගේට් ඇඩ්වර්ටයිසිං හි යෝගපාල සෙන්රත් මහතා සහ ගේට් ඇඩ්වර්ටයිසිං හි අමිල කුලරත්න මහතා. නිකාඩෝ රසබඳුනෙන් විනාඩියක් පමණයි වැඩසටහනේ මුල්ම තරගකරුටයි දැන් ආරාධනා කරන්නේ. ණය අංශයේ විධායක නිලධාරී ලෙස සේවය කරන්නේ ඔහු නම් ගීත ගායනා කිරීමට කැමතිලු. විනෝද ගමන් යාම, පුවත්පත් බැලීම, පොත්පත් බැලීම ඔහුගේ විනෝදාංශ. ඥානතිලක ලියනගේ. තෝරගන්න ඥානතිලක මහත්මයා ඔබේ මාතෘකාව. ඥානතිලක මහත්මයාගේ ඥානය දැන් පාවිච්චි කරන මොහොතක් මේ. මේක තියෙයි දන්නේ. බලමු ඥානතිලක මහත්මයා ගම කොහෙද? උපංගම නම් වලස්මුල්ල. හරි. ඒක පදිංචි වෙලා ඉන්නේ මාළඹේ. දැන් ගමත් එක්ක වැඩි සම්බන්ධයක් අපෝ නැද්ද? තියෙනවා. දැන් චිත්‍රපටි එහෙම බලනවද ගමේ ඉන්නකොට? දැන් ඒ කාලේ බැලුවා. දැන් නෑ. දැන් ඉතින් ටීවී එක තමයි බලන්නේ. ඒක පහසුවක් වෙලා තියෙනවානේ. වඩාත් කැමති නළුනි ලියන්න එහෙම ඉන්නවද? අපෝයි ඉන්නවා. චිත්‍රපටි එහෙම මතකද ඒ කාලේ බලපුවා? ඔව්. කවුද නළුනි ලියුවේ වඩාත් කැමති? මං ගාමිණී පොන්සේක මහත්මයාට තමයි කැමති. නිලියන්ගෙන්? නිලියන්ගෙන් කැමති මාළනී පොන්සේක මහත්මියට. චිත්‍රපටියක් වශයෙන් කිව්වොත් මම බලපු චිත්‍රපටි වලින් මම ගොඩක් කැමති මේ හරි මොකද රෑනගිරව් චිත්‍රපටය. රෑනගිරව් හොඳයි. පරණි චිත්‍රපටි ගීතයක් එහෙම මතක නැද්ද? චිත්‍රපටි නම් නෙමෙයි මම ඇත්තටම මගේ මිත්‍රයෙක් ඉන්නවා මේ ගුවන්විදුලි ගායකයෙක් මේ අපේ ගම්පැත්තේම තමයි වීරගැටියේ බුද්ධදාස දහනායක කියලා සරල ගීත ගායනා කරන කෙනෙක්. එයාගේ ගීතයක් මම පොඩි කොටසක් කියන්නද? කියන්න. දොරකඩ කිතුලේ මලහින උනදා දුවේ නුඹේ මල්වර නැකතයි මගේ හිතේ ඇති දුක වැඩි වෙනදා දුවේ නුඹේ ඊළඟ නැකතයි. බොහොම ස්තුතියි ආරාධනයේ පිළිගැනීම පිළිබඳව. චිත්‍රපටි බලන නළුනිලයන්ට වඩා කැමැත්තක් තියෙන ඥානතිලක මහත්තයා තෝරගත්ත මාතෘකාව මොකක්ද කියලා බලමු. ඔබයි තෝරගත්තේ අපි නෙමෙයි තෝරලා දුන්නේ. චිත්‍රපටිය තහනම් වචනේ නළුනිටි. චිත්‍රපටය ගැන කතා කරන්න නළුනිලයන් ගැන දැන් නම් බෑ කතා කරන්න. ඔව්. චිත්‍රපටිය ඇත්තරම අපි පුංචි කාලේ ඉඳලම බලනවා. මගෙත් නෑදෑයොත් ඉන්නවා මේ අංශයේ වැඩ කරන රංගපාන. ඉතින් මට නම් ඒ අවස්ථාව ලැබුණේ නැහැ. මොකද මම එච්චර ඒකට සුසු නැතුව ඇති. නෑ බොහොම කඩවසම්. ඒ වුණාට 58ක් වෙනවා දැන්. කියන්නවත් බෑ. 18ක් වගේ. ඔව්. බොහොම ස්තුතියි. ඉතින් මට මේ අවස්ථාව මෙහෙම ගෙනියන්න දෙනවා නම් තවත් හොඳයි මොනවා හරි අහලා. මේ මං වැඩියෙන්ම ඇත්තටම මේ කිව්වා හාල් පිටි කන්න කියලා හාල් පිටි කෑම. මම වැඩියෙන්ම මං කිව්වා ඉස්සරහ කිව්වා වගේ මම වැඩියෙන්ම කැමති ඒ ගාමිණී පොන්සේක මහත්මයාට ඒ වගේම මාළනී පොන්සේක ඒ වගේ අතීතයේ අපේ කාලේ චිත්‍රපටි වල හිටපු අය තමයි ඒ අපි කැමැත්තක් දක්වන්නේ. නමුත් දැන් නම් ඉන්නවා එක එක විදිහේ අය. ඔබ ජයග්‍රහණය කරන විනාඩියක් කතා කරලා බොහොම ස්තුතියි. ඥානතිලක මහත්තයා හොඳ රංගපෑවා නේද? මෙතෙන්ට ඇවිල්ලා. ඔබට තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අඩංගු විශේෂ තෑගි පාර්සලයක්. අපි ගෞරවයෙන් ආරාධනය කරනවා ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ සභාපති සුනිල් සිරිසේන මැතිතුමන්ට ඔබේ තිලිනේ පින්නවන්නට. දැන් තරගකාරියක් ණය අංශයේ දීපල තක්සේරු අංශයේ සේවය කරන්නේ ගීත ඇසීමටත් පොත්පත් සංග්‍රහ කියවීමටත් ඇය කැමැතිලු. ටී.ඩී. වික්‍රමසිංහ. පී.බී. වික්‍රමසිංහ මහත්මියක් නැමිනෙන්නේ මාතෘකාව තෝරගෙන එන්න වේදිකාවට රංගපාන්න පුළුවන් ඔබට? දන්නේ එහෙම දක්ෂතාවයක් මට නම් පෙනුණා දක්ෂතාවයක්. බොහොම ගම කොහෙද? කොට්ටාව. උපංගමද කොට්ටාව? කොට්ටාව උපංගම. මේ මුල්ම රැකියාවද නැත්නම් වෙනත් රැකියාවක් කළාද මීට කලින්? කලින්
ආයතනයක සේවයේ යෙදුණා අවුරුද්දක් විතර. ඊට පස්සේ දැන් ණයාංශේ සේවය කරන්නේ. ණයාංශ සේවය. සෑහෙන පිරිසකට ණය දෙනවද? ඔව්. ඔබේ වෙනත් විනෝදාංශ මොනවද මෙහි සඳහන් කරලා තියෙනවා ගීත ගායනා කරනවා කියලා නේ? ගායමු. හොඳයි. එතරම් දැසිතාවයක් නෑ එච්චර මේක ගායිකාවන් තෝරන වැඩසටහනක් නෙවෙයි. ගීතයකින් කුඩා කොටසක්. කියන්නේ. චන්දා මෙරේ පාය ආවා හෘදේ පෙමින් නාවනවා මේ ආදරේ වාසනාවන් දුක් වේදනාවන් නොවේවා සතුටයි සපයි ඔබ මාගේ ඔබ පෙම්වති පෙම්වතාගේ අරගන්න දැ සුරතල් බොහොම ලස්සනයි වික්‍රමසිංහ නෑ මදි මේ වික්‍රමසිංහ කිව්වට මොකද්ද මේ තුෂානි දිලූෂිකා වික්‍රමසිංහ දිලූෂිකා කියලා මං කියන්නේද තුෂානි තුෂානි හොඳයි තමන් කැමති නමනේ පාවිච්චි කරන්න ඕන නේද තුෂානි දැන් බලන්න මේ මාතෘකාව කවුද තෝරගත්තේ කියන්නේ මමයි මෙන්න මම තෝරගත්ත මම නෙවෙයි ඔබ තෝරගත්ත මාතෘකාව මට ලැබිලා තියෙන මාතෘකාව පෙම්වතා තහනම් වචනය පෙම්වතිය ඒ යුගය ඔබ පහු කරාද නැත්නම් පහු කළා එහෙනම් අත්දැකීම් තියෙනවා කතා කරන්න මට ලැබිලා තියෙන මාතෘකාව පෙම්වතා කියන එකයි පෙම්වතා කියන්නේ ආදරවන්තයා කියන එකයි පාසල් විවිධ අවදි අපි ජීවිතේ පහු කරන විවිධ අවදිවල විවිධ කාලවල පාසල් වියේ එතකොට නවයෝවුන් වියේ තරුණ වියේ හා මැදි වියේ විවිධ අවදීන් වලදී අපි මේ අත්දැකීම් ලබනවා සමහරු ජීවිත කාලෙටම එකපාරයි සමහරු ගොඩක් පාරවල් අත්දැකීම් ලබනවා සමහර වෙලාවට විවාහයෙන් කෙලවර වෙනවා සමහර වෙලාවට විවාහ වෙන්නේ නැහැ. ඔව් තුෂානි ඔබ බොහොම ලස්සනට කතා කළා. අත්දැකීම් තියෙනවානේ? ඔව්. ඔව් ඒක කියන්නේ අපිට පෙනුණා හොඳ අත්දැකීම් විඳලා තියෙනවා. හොඳයි ඔබට තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අඩංගු තෑගි පාර්සලයක්. අපි ගෞරවයෙන් ආරාධනය කරනවා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක සාමාන්‍යිකාරී එච්.එම්. හෙන්නායක බණ්ඩාර මැතිතුමන්ට ඔබේ තිල්නේ පිළිගන්නවා. පුරා වසර 40කට අධික කාලයක් දේශීය ආහාර නිෂ්පාදනයේ මෙරට මෙන්ම ජාත්‍යන්තරයේද කීර්තිමත් නාමයක් දෙනු නිකාඩෝ සමාගමෙන් ආහාර වර්ග රැසක් ඔබ අතට. පිරිසිදු උළුදු පිටියෙන් නිෂ්පාදිත නිකාඩෝ පපඩම් එදා මෙන්ම අදත් හරිම ජනප්‍රියයි. යසට පිපෙන කටට රසට නිකාඩෝ පපඩම් වර්ග රැසයි. නිකාඩෝ අමාමි පපඩම්, නිකාඩෝ ස්පෙෂල් පපඩම්, නිකාඩෝ බේබි පපඩම්. මෙන්න නිකාඩෝ නිවසෙන් තවත් නිෂ්පාදන වර්ග රැසක්. නිකාඩෝ ශනික තෝසේ, නිකාඩෝ ශනික ආප, නිකාඩෝ ශනික රතු සහ සුදු ඉන්දියාප පිටි සහ නිකාඩෝ කුරක්කම් පිටි. ඒ සමගම නවතම නිෂ්පාදනය වන අපේම රටේ ගොවි බිම් වලින් නෙලාගත් රන්වන් වී අස්වැන්නෙන් සැකසුණු 100%ක්ම පිරිසිදු දේශීය සහල් පිටියෙන් නිෂ්පාදිත නිකාඩෝ රයිස් නූඩල්ස් සමග ළමුන් සඳහාම පිළියෙල කළ චිකන් සහ වෙජිටබල් රස ඇති නිකාඩෝ රයිස් නූඩල්ස් දැන් ඔබේ අතට. කැමරුචිය වඩවන නිකාඩෝ රසම්ද නිකාඩෝ පවුලේ තවත් හොඳම නිෂ්පාදනයක්. සිමසෙත නිකාඩෝ සමාගම අංක 647 බණ්ඩාරවත්ත කඩවත දුරකථනය 0111 29යි 25යි 560. මීළඟ තරඟකරු අනුන්ට උගුල් අටවන්නත් ගීත ගායනයටත් කැමතියි. තැපැල් බැංකු ණයාංශයේ අලෙවි ප්‍රවර්ධන ලෙස සේවය කරන්නේ BKJR රුද්‍රිගු. රොඩ්රිගෝ මහත්මයා බොහොම අහිංසක විනෝදාංශ තියෙන්නේ තෝරගන්න මයික්‍රොෆෝනේ රොඩ්රිගෝ මහත්තයා. මම මේ ජනප්‍රිය චරිතයක් මේ ආයතනේ මම දන්නේ මොකද්ද කියලා හේතුව අපි අහගමු එන්න මයික්‍රොෆෝනේට. දැන් බලන්න අනුන්ට උගුලක් ඇටෙව්වත් ඒකෙනොත් විනෝදාංශයක් ලබන කෙනෙක් රොඩ්රිගෝ මහත්තයා. මොකද්ද මේ ජනප්‍රියතාවය මෙච්චර මේ සභාවේ? අනුන් කියනවා මට උගුල් අටවන්න කියලා. ඉතින් මම අටවනවා කියන හින්දා.
ඒගොල්ලන්ට බෑ දේ කරන්න මම ලව්ව කරවනවා. ඒකට ගානක් ගෙවනවද? නෑ. ඒගොල්ලන් ආසයි බය මම බය නැතිඳ මම ඉදිරියට දානවා. ඒක තමයි. මේ බොහොම ජනප්‍රියයි ඔබ මේ ආයතනයේ. මොන අංශෙද සේවය කරන්නේ? මම ඉස්සර මෙහි ප්‍රධාන කාර්යාලයේ දැන් කිරළපන ශාඛාවේ. දැන් මේ මොනවාද ඔබෙන් ඉටු කරන රාජකාරිය? රාජකාරිය මම සමහර අවස්ථා මුදල් ගෙනුම එකතු කරන්න ශේෂ නිලධාරි වශයෙන් යනවා. දැන් අපි ගීතයක් ගායනා කරලා තව ටිකක් කතා කරමු. හෝ 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 मधुरयामे सुवदसामे मधुरयामे सुवदसामे सिनहवीला इन रैमे आज अजरे तुझको मेरा प्यार पुकारे हो हा 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 බොහොම විනෝදකාමී තරුණෙක්. එමනේ? එසේම. හරි. එහෙම කිව්වහමත් මේ hina වෙනා නේ මන් දන්නේ. ඔබ විනෝදකාමී තරුණෙක් කියලා කිව්වහමත්. දැන් වයස අහන්න එපාලු. එහෙනම් මං අහන්නේ. දැන් කොච්චර කාලයක් සේවය කරනවද මේ ආයතනේ? අවුරුදු 27ක් විතර. අවුරුදු 27. ඊට පොඩ්ඩක් වැඩි ඇති වයස. ඔබ තෝරගත්ත ඔබේ මාතෘකාව මේ මාතෘකාව අතිකාල ඕටි. ඔබට ගැලපෙනවා මේ කතා කරන්න දක්ෂෙක්නේ. තානම් රාජකාරී. කතා කරමු. අතිකාල කියන්නේ අපේ අතර තිබෙන සමහර අවස්ථාවලදී අඩ දබරකම් තියෙන තැනක් අතිකාල කියන එක. මොකද තංක්ෂ කෙනෙක් ඒක ගන්නවා නම් අනිත් එක්කෙනා හිතෙන් අමනාප වෙනවා. අයි එයාට වැඩිය මම ගන්නවා මට වැඩිය එයා ගන්නවා. ඒක තමයි සෝභා ධර්මය. මේ ලෝකේ ඇති වෙලා තියෙන හැටි අපි කාටත් ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඔය මහත්තත් ඒ වගේ කෙනෙක් වෙන්න පුළුවන් සමහර අවස්ථාවට. මම ඒක නෑ කියන්නේ. ඒක තමයි අපි ජීවත් වෙන්නේ මේකට තමයි අතිකාලයකට. ඒක වැඩි වෙන්න බෑ හැබැයි. ඔබ හරි. සමහර අවස්ථාවලදී මේ මුදල් හොයන තනත්තා ඉතා සූක්ෂම වන්දියෙන් මේ ගැන විප්‍රාම් කරනවා. මේක යන්න පුළුවන්ද එන්න පුළුවන්ද? සමහර අවස්ථාවලදී අපි කල්පනා කරන්නේ මේක කොහොමද ගති යුත්තේ කියලා. යම් කිසි ක්‍රමයකින් මේ ගති යුත්තේ තීක්ෂණ බුද්ධියක් තිබිය යුතුයි. නිකම් බෑ ගන්න මේක. එම නිසා අපි ජීවත් වෙන්න අපිට අවශ්‍යතාවය හොඳයි රොඩ්රිගෝ මහත්මයා බොහොම ලස්සනට කතා කළා ඔබ ජයග්‍රහණය කරනවා අතිකාල ගැන හොඳ පණිවිඩයකුත් මේ වැඩ කරන මේ ජනතාවට ලබා දුන්නා ඔබට තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අඩංගු විශේෂතාවගේ පාර්සලයක් අපි ගෞරවයෙන් ආරාධනය කරනවා ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවර සුනිල් සිරිසේන මැතිතුමන්ට ඔබේ තිලිනේ පින්නමන්නට රූපවාහිනී නැරඹීමටත් පුවත්පත් කියවීමටත් කැමැති තරගකරුවෙක් දැන් සහභාගී වන්නේ පරිශ්‍ර අංශයේ සේවය කරන්නේ ඉෂාන් දේශප්‍රිය. ඉෂාන් දේශප්‍රිය තොරගන්න මාතෘකාවට අනුව කතා කරන්නට කලින් අපි දෙන්න ටිකක් කතා කරමු ඉෂාන් එන්න. ඔබ සේවය කරන අංශය පිළිබඳව මට තොරතුරක් කියන්න. නව ශාඛා විවෘත කිරීම කටයුතු සහ දැනට තියෙන ශාඛා පරිශ්‍ර නඩත්තු කටයුතු සිදුවන්නේ මම සේවය කරන අංශයේ. දැනට ශාඛා කීයක් විතර තියෙනවද ලංකාව පුරා? දැනට ශාඛා 220ක් විවෘත කරලා තියෙනවා. මේ අවුරුද්ද තුලත් තව ශාඛා කීපයක් නොබෝ දිනකින් විවෘත කිරීමට තියෙනවා. ඒ කියන්නේ උතුරු නැගෙනහිර ඇතුළු මුළු දිවයින පුරාම. ගීත එහෙම ගායනා කිරීමේ කුසලතාවයක් තියෙනවා නම් ඔන්න අපේ ආරාධනය. මොකද ගීත අහන්න තමයි කැමති හැබැයි. පොඩ්ඩක් ගායන්න කැමති නැහැ නේ? එහෙමද? සූදානමකින් නම් ආවේ නැහැ. පොඩි කොටසක් ගායනා. ඒ කෙනෙක් කියන්නේ මෙන්න ආරාධනය. රස ආහාර කවලා රන් කුඩුවේ දමලා ඇති කරන්න ගත්ත මාල ගිරවි අතාරින්න කියලා ඇයි කියන්නේ ඔහෙලා සිතුවද ඇදාලා යයි කියලා අතාරින්න කියලා ඇයි කියන්නේ ඔහෙලා සිතුවද ඉෂාන්ට නැටුණායි ගීතේ ගායනා කරනකොට මොකද මේ චාරිකා වල යෙදෙනකොට ගීත ගායනා කරන්නට බැරි කෙනෙක් නැති තරම් නේද? ඔව්. මෙන්න ඔබේ මාතෘකාව ඔබ තෝරගත්ත. මට ලැබී තිබෙන මාතෘකාව බැංකුව තහනම් වචනේ ණය. කතා කරන්න.
මට ලැබී තිබෙන මාතෘකාව බැංකුව මට කතා කරන්න තියෙන තහනම් වචනය ගැන කල්පනා කරද්දී මේක නොකියම බැරි දෙයක්. එහෙනම් කියන්න. ඇත්තටම අපි සේවය කරන මේ රාජ්‍ය බැංකු තුනෙන් එකක් වන මෙම බැංකුව ජනතාවගේ කීර්ති නාමයක් දිනාගෙන තියෙන බැංකුවක්. එතකොට සමස්ත බැංකු ක්ෂේත්‍රය හා සම්බන්ධ වෙනකොට බැංකු වැඩි වෙලා මං කිව්වේ ටිකක් වැඩි වෙයි වගේ කියලා. බැංකු කියන වචනේ 3 වතාවකට වැඩි පාවිච්චි කරලා තියෙනවා. ඔබ අපි හිස් අතින් යමන්නේ ඔබට තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අඩංගු තෑගි පාර්සලයක්. අපේ ගෞරවනීය ආරාධනයේ නියෝජ්‍ය සාමාන්‍යකාරී අලවිහා තන්පතු ජගත් ගමනායක මැතිතුමන්ට ඔබේ තිලිනන් පිරිනමන්නට කියලා. ඔබව රෝගී කරන පාම් පිටිවලට තිත තබමු. ලංකාව පමණක් නොව මුළු ලොවම පාම් පිටි නිසා දිනෙන් දින දියවැඩියාව, කොලෙස්ටරෝල්, ગેස්ට්‍රයිටිස් වැනි රෝග රට පුරාම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා. මේ නිසා අද ඔබ මෙන්ම ඔබගේ දූ දරුවන්ගේ ආහාර වේලේ රස මෙන්ම පෝෂණය ගැනද වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඊට කදිම විසඳුමක් දැන් නිකාඩෝ නිවසෙන්. නිරෝගී අනාගත පරපුරකට අපේම රටේ සරුසාර ගොවි බිම්වල ගොවි මහතුන්ගේ දෑතින් නෙලාගත් 100%ක්ම පිරිසිදු දේශීය සුදු සහල් පිටියෙන් සහ කුරුට්ට සහිත රතු සහල් පිටියේ නිෂ්පාදිත නිකාඩෝ රයිස් නූඩල්ස් නවීනතම තාක්ෂණයෙන් උසස්ම ප්‍රමිතියෙන් සෞඛ්‍යානුකූලව නිපදවා ඔබ අතටපත් කෙරේ. කාර්යබහුල ඔබට විශේෂයෙන්ම උදෑසන සහ රාත්‍රී කෑම වේලට නිකාඩෝ රයිස් නූඩල්ස් දැන් රතු සහ සුදු සහල් පිටියෙන්. නිකාඩෝ රයිස් නූඩල්ස් රසයි ගුණයි කදිමයි. සියලුම විමසීම් සීමාසහිත නිකාඩෝ සමාගම අංක 647 බණ්ඩාරවත්ත කඩවත. මීළඟ තරඟකාරිය සේවය කරන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ජාත්‍යන්තර අංශයේ පොත් කියවීමට අය කැමැතිලු සශිනී සුභාෂා තිලකරත්න. සශිනී මාතෘකාව තෝරගත්තා. සශිනී සේවය කරනවා කිව්වේ මොන අංශයේද? ජාත්‍යන්තර අංශයේ. ජාත්‍යන්තර අංශය. මොකද්ද මේ ජාත්‍යන්තර අංශය කියලා කියන්නේ? අනේවාසික විදේශ විහාර මුදල් ගිණුම් පවත්වාගෙන යාමත් පිටරටින් ලංකාවට සල්ලි වන ඒවා අපි කස්ටමර්ස්ට දෙන්නේ. දැන් මොන මොන රටවල් වල දින්නේ මේ බැංකුව සමග ගනුදෙනු කරන ගනුදෙනුකරුවන්? හුඟක් රටවල් වල කියන්නේ හැම රටකම වගේ සල්ලි වෙනවා. වැඩිපුරම ඉතාලිය, සෞදි අරාබිය, එක්සත් ජනපදයේ, එක්සත් රාජධානිය ඒ වගේ ගොඩක් රටවල් වලින් වෙනවා. මැද පෙරදිග රටවල් මේ ඒක තමයි රාජ්‍ය බැංකුවක් එක්ක කටයුතු කරන්න ඕන කියන දැනීම අපේ මේ ශ්‍රමිකයන් දැනගෙන සිටීම තාමත් වැදගත් වෙනවා. ඔබ විවාහකද? නෑනේ. මේ සූදානම් මේකයි තාම නෑ කිව්වේ. නේ? ඔව් සූදානමක් තියෙනවා. මම දන්නේ මේ මාතෘකාව ඔබ තෝරගත්තේ මේ ඔබට ගැළපෙනවද නැද්ද කියන එක මම දන්නේ නෑ. සභාවේ ප්‍රතිචාර වලින් අපි බලමු කොහොමද කියලා. සුභාෂා මෙන්න ඔබ තෝරගත්ත මාතෘකාව කියන්න. මාතෘකාව කරත්තය තහනම් වචනේ දක්වනවා. කරත්තය කියන්නේ ලංකාවේ කියන්නේ තියෙන පරිණිම වාහනයක්. ඒක සතෙක්ගේ ආදරයෙන් තමයි පදවගෙන යන්නේ. ඉස්සර කාලේ හුඟක් මේක ප්‍රයෝජනවත් වෙච්ච වාහනයක්. ඇත්තටම දැන් නම් වැඩි දකින්න ලැබෙන්නේ නැහැ. කෞතුක භාණ්ඩයක් විදිහට අපිට හුඟක් තැන්වලදී දකින්න පුළුවන්. ඉස්සර කාලේ හැම ගෙදරකම වගේ තිබ්බා. අපි දැන් නම් හොයාගෙන ගිහින් ඕනේ බලන්න පේන්නේ නැහැ. හුඟක්ම මේ කරත්තය ගැන කියවිච්ච සින්දු කවි කතන්දර පවා අපි අහලා තියෙනවා. අදටත් අහන්න තියෙනවා. කරත්තය ධාවනය කරන්න මුකුත් ඉන්ධන අවශ්‍ය වෙන්නේ නැහැ. අර සතාගේ ශක්තියෙන් තමයි යන්නේ. හුඟක් ප්‍රයෝජනවත් එකක් අද කාලේ පාවිච්චි කරන්නේ නැහැ. හුඟක් ගම්බද පිටිසර පැතිවල තමයි මේක තියෙන්නේ. නගර ආශ්‍රිතව දකින්න ලැබෙනවා හරියට. බොහොම ලස්සනයි. බොහොම ලස්සනට කතා කළා. ඒ භාෂා දැන් මං හිතුවා සමහර මේ කරත්ත දක්වනවා කියලා වෙන වෙන අර්ථකථනයක් දෙනවා. ඔය දන්නේ නැද්ද මේ කොල්ලන්ගේ කතා ඒවා ගණන් ගන්න එපා සුභාෂා. ඔබ ජයග්‍රහණය කරනවා විනාඩියක් කතා කරලා. ඔබට තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අඩංගු තෑගි පාර්සලයක්. අපි ගෞරවයෙන් ආරාධනය කරනවා තුසිත කුලරත්න මැතිතුමාට ගේට් ඇඩ්වර්ටයිසිං කල්මනාකාරතුමාට ඔබේ තිලිනය පිරිනමන්න. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තේමා පාට ගණනාවක් තිබෙනවා කියලා ඔබතුමා වරක සඳහන් කළා. ඒ වගේම ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ
මේ ඉතිරි කිරීම වර්ධනය කිරීම තමයි ඔබතුමාගේ අරමුණ කියන එකත් මම දැක්ක මාධ්‍ය වලට ඔබතුමා සඳහන් කරලා තිබුණා. ඔබතුමා මේ ඉතිරි කිරීම පිළිබඳව ජනතාව හමුවේ තබන පණිවිඩය කුමක්ද? ස්තුතියි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිවිල් සෙනරත් මැතිතුමනි. සියලුම දෙනාගේ අවසරයි. මම හිතනවා මට නම් තහනම් වචනයක් හම්බෙලා නැහැ මම හිතන්නේ. කිසිම තහනමක් නැහැ සභාපතිතුමනි. ජාතික ඉදිරිම් බැංකුව නිර්මාණය කිරීම සඳහා භාවිතා කරපු ප්‍රධානම තැනක් තමයි නැත්නම් ක්‍රමවේදයක් තමයි තැපැල් කන්තෝරු ඉදිරි කිරීමේ බැංකුවත් මේ ජාතික ඉදිරි කිරීම බැංකුවට ඒක රාශී කරලා. අතවශ්‍යම ඔබ සඳහන් කරපු ආකාරයට මේ වර්ෂයේ අපේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා අපි විශේෂයෙන් විශ්වාස කරනවා ලංකාවේ උපතැපැල් කන්තෝරු සහ තැපැල් කන්තෝරු 4000කට අධික ප්‍රමාණයක් තියෙනවා. මගේ අපේ බැංකුව අපි මේ අවුරුද්ද පටන් ගන්නකොට නැත්නම් පහුගිය අවුරුද්දේ අවසාන භාගයේදී අපි මේ නව අධ්‍යක්ෂක මණ්ඩලෙ පත් වෙනකොට අපි විශේෂ විශ්වාසයක් තිබුණා මේ රටේ සියලුම පවුල් වලට හැම පවුලටම එක ගිණුමක් ජාතික ඉදිරි කිරීම බැංකුවේ විවෘත කළ යුතුයි කියලා. ඉතින් ඔබ සඳහන් කරපු විදිහට අර බැංකුවේ අපි දැනට තියෙනවා ශාඛා 220ක්. මේ ශාඛා 220ට බෑ අපේ රටේ හැම පවුලකටම යන්න. නමුත් අපේ තැපැල් කන්තෝරු වල ඉන්නවා අනිවාර්යයෙන්ම හැම ගෙදරකට යන පුද්ගලෙක් ඒ තමයි තැපැල් බෙදන අපේ පියුම් මහත්මයා. ඔවුන් සහ තැපැල් කන්තෝරු සහ උපතැපැල් කන්තෝරු ඒ වගේම මහ තැපැල් කන්තෝරු සහ අපේ තැපැල් කන්තෝරු ජාලය භාවිතා කරලා අපි විශ්වාස කරනවා අපි බැංකුවේ තියෙන ශක්තියත් එකට එකතු කරගෙන විශේෂයෙන්ම අපි තියෙනවා ප්‍රවර්ධනාංශයක් තියෙනවා වෙළඳාංශයක් තියෙනවා මේ සියලුම අංශයක රාශී කරගෙන ඔය ඉලක්කයට මේ 2013 වර්ෂයේ අවසාන වෙන්න ඉස්සෙල්ලා ළඟා වීම තමයි අපි බලාපොරොත්තු. බොහොම ස්තුතියි සභාපතිතුමනි. මේ රටේ ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවකයෙකු වන කීර්තිමත් වර්තමාන ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවර සුනිල් සිරිසේන මැතිතුමයි ඒ දැනුවත් කිරීම කළේ අපේ ජනතාව වෙනුවෙන්. දැන් තරගයට එක්වන්නේ අභ්‍යාස අංශයේ බැංකු සහකාරවරියක් ක්‍රීඩා කටයුතු වල නියැලීමටත් ගීතවලට සවන් දීමටත් ඇය කැමැතිලු දනුෂ්කා මధుරංගී. දනුෂ්කා මధుරංග තෝරගන්න මාතෘකාව අපි බලමු තෝරගත්ත මාතෘකාව මොකක්ද කියලා. එන්න මයික්‍රොෆෝනේ ළඟට. දනුෂ්කා ඔබ මේ බැංකු සේවිකාවක් හැටියට ජාතික ඉතිරි කිරීමේ බැංකුව ගැන යමක් කියන්න රටට. ජාතික ඉතිරි කිරීමේ බැංකුව කියන්නේ ඔබේ රටේ දියුණුවේ නියමුවා. බොහොම හොඳයි. බොහොම කෙටියෙන් කියනවා නන්නේ. මෙන්න ඔබේ මාතෘකාව. මාතෘකාව ඉතිරි කිරීම තහනම් වචනය අනාගතය. අපි හැමෝම ඉතිරි කරන්න ඕනි. අපේ බැංකුවේ ප්‍රධාන පරමාර්ථය ඉතිරි කිරීමයි. මේක සිදු කරාම අපි හැමෝටම අපගේ සියලුම කටයුතු ඉතා පහසුවෙන් සිදු කරන්න පුළුවන්. අපේ සල්ලි හම්බුනහම අපි බැංකුවේ දානවා. ගොඩක් වෙලාවට අපේ ආදායම මේ තුල තැන්පත් කරාම අපිට පොලියක් හම්බෙනවා ඒ ඉතිරි කිරීම මගින්. විශේෂයෙන්ම අපේ ආයතනයේ ගොඩක් වෙලාවට මේ සම්බන්ධව ලොකු ප්‍රවර්ධන කටයුතු සිදු කරගෙන යනවා. මිනිසුන් කියන්නේ පුද්ගලයන්ගේ අද සමාජයේ සිටින විශාල පුද්ගලයන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙලා තියෙන්නේ මේ දෙය. ඔබ ජයග්‍රහණය කරන දනුෂ්කා විනාඩියක් කතා කරලා ඔබට තියෙන නිකාඩෝ නිෂ්පාදන අඩංගු විශේෂ තෑගි පාර්සලයක් අපේ ගෞරවනීය ආරාධනය සීමා සහිත නිකාඩෝ සමාගමේ අලවි විධායක උබේ වික්‍රමසිංහ මැතිතුමාට එය පින්නමන්නට. නරඹන සභාවට තෑග්ගක් දිනා ගන්න පුළුවන් අවස්ථා දෙකක් තියෙනවා. මින් එක් අවස්ථාවක් මේ ජාතික ඉතිරි කිරීමේ බැංකුව මාර්තු මාසයේ ජාත්‍යන්තර කාන්තා දිනයේ පවතින මේ මාසය නම් කර තිබෙන්නේ කුමන මාසයේ වශයෙන්ද? මයික්‍රොෆෝනේ ළඟට එන්න. ඇවිල්ලා ඔබේ නම කියන්න. නිශාන්ති. නිශාන්ති. ගීතේ? ගීතේ නැකන්නේ මම උගුරසක්ති. උගුර හොඳ නෑ නැත්තම් කියනවාමයි. කියන්න පිළිතුර? පිළිතුර ස්ත්‍රී මාසය. ස්ත්‍රී මාසය වශයෙන් හඳුන්වන්නේ. ඔබට තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අඩංගු තෑගි පාර්සලයක්. සිටි FM සේවයේ ප්‍රධානී
අරුණ එදිරිසිංහ මැතිතුමාට අපි ගෞරවයෙන් ආරාධනය කරන අපේ තිබෙන පිටනවා. අද ආහාර නිසා බොහෝ දෙනා රෝගී වෙලා. පාන්පිටි වැඩිපුර ආහාරයට ගැනීම ඊට ප්‍රධාන හේතුවක්. මේ අනුව දියවැඩියාව, කොලෙස්ටරෝල්, ગેස්ට්‍රයිටිස් රෝග රට පුරාම සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙලා. මේ නිසා ඔබ මෙන්ම ඔබගේ දරුවන්ගේ ආහාර වේලේ රස මෙන්ම පෝෂණය ගැනද වඩාත් සැලකිලිමත් වීම ඉතා වැදගත්. ඊට කදිම විසඳුමක් දැන් ඔබට නිකාඩෝ නිවසින්. නිරෝගිමත් අනාගත පරපුරකට අපේම ගොවිබිම්වල අපේම ගොවි මහතුන්ගේ දෑතින් නෙලාගත් 100%ක් පිරිසිදු දේශීය සහල් පිටියෙන් නිෂ්පාදනය කළ නිකාඩෝ රතු සහ සුදු සහල් පිටි නූඩල්ස් විශේෂයෙන් කාර්යබහුල ඔබට උදෑසනට පමණක් නොව රාත්‍රී කෑම වේලටද පහසුවෙන් පිළියෙල කරගත හැකියි. අපේම රටේ දේශීය දේ උපයෝගී කරගනිමින් දේශීය ආහාර නිෂ්පාදනයේ එදා මෙන්ම අද මෙන්ම හෙටත් ජනතා විශ්වාසය දිනු එකම නාමය නිකාඩෝ. සීමාසිත නිකාඩෝ සමාගම අංක 647 බණ්ඩාරවත්ත කඩවත. දැන් තරගකරුවෙක් මුදල් හා සැලසුම් අංශයේ සේවය කරන්නේ ක්‍රිකට් තරඟ නැරඹීම ඔහුගේ විනෝදාංශය HK ශාන්ත හල්ලොළුව. ශාන්ත කොහෙද ශාන්ත? ගාල්ලේ. ගම ගාල්ල. හොඳ කියමනකුත් තියෙනවනේ. වැඩ ලෑල්ලේ. වැඩ ලෑල්ලට. ඒකත් හොඳයිනේ. ඒ කියන්නේ හරියට අකුරට වැඩ කරනවා කියන එකයි. මොන අංශයේද ඔබ සේවය කරන්නේ? මුල්‍ය හා සැලසුම් අංශයේ. ඔබ විවාහකද? ඔව්. මේ ළඟකදීද විවාහ වුණේ නැත්නම් වර්ෂ එකමාරකට? ඒ කියන්නේ මෑතකදී කියන එකනේ. ඔබ මේ තරුණෙක් වශයෙන් ඔබ විවාහ ජීවිතය ඇතුල් වෙනකොට මේ ආදරයේ සමග ඇතුල් වෙන්නේ නැති. ඔව්. එහෙම නැතුව ඉතින් විවාහයක් වෙන්නේ නැහැ නේද? මම දන්නේ මේ මාතෘකාව ගැන මට දැනගැනීමේ හරි ආසාවක් තියෙනවා. මේ මාතෘකාව ඔබ තෝරගත්ත මාතෘකාවක්. මටත් ඕන මේක ගැන යමක් දැනගන්න මේ නරඹන සභාවටත් ඕන වෙයි කියලා මං හිතනවා. කියන්නකෝ සභාවටම රටටම මාතෘකාව මල් කැඩීම තහනම් වචනය ජංගම දුරකථනය. ඒක තමයි මේ ශාන්ත මටත් මේක දැනගන්නම ඕන වෙලා තියෙන දෙයක්. අනේ මටත් කියලා දෙන්නකෝ. හැබැයි තරම් කොන්දේසි වලට අහු වෙන්නේ නැතුව මේ මල් කැඩීම ගැන මේ කොල්ලන්ගේ කතාවක් තියෙනවා. ඒක තමයි මම හිතන්නේ මාතෘකාවෙන් බලාපොරොත්තු වෙන්නේ. මම දන්නේ මොකද්ද කියලා මට තේරෙන්නේ නැහැ. ඔබ කියන්නකෝ. මාතෘකාවට අදාළව කතා කරන්නකෝ. මගේ මාතෘකාව මල් කැඩීම මල් කඩන්න ඉස්සෙල්ලා අපි දැකලා තියෙනවා ගොඩක් කට්ටිය මල් පාත්ති දානවා. මේ පාත්ති වල පාත්ති දානවා කියන්නේ බොහෝ පිරිසක් සමග සම්බන්ධතාවය ඇති කරගන්න යනවා. ඉතින් එහෙම ගිහිල්ලා තියෙන සම්බන්ධතාව වලින් තමන් තෝරාගත් පිරිසක් තෝරාගත් අය හා එක්ක අය හා සම්බන්ධතාව පවත්වනවා. ඒ අතරේ දැන් මේ අපි භාවිතා කරන උපකරණයක් තියෙනවා. ඒ උපකරණය යොදා ගන්නවා මේ මල් කඩන්න. ඒ කියන්නේ මේ කොක්කක් වගේ කෙක්කින් කඩන උස ගස්වල හරි. ඔව් සමහර විට දැන් කතා කරනවා. ඊට අමතරව දැන් අලුත් ක්‍රමයක් තියෙනවනේ SMS යවනවා කියලා. මල් කඩන්න? ඔව් ඔබ ජයග්‍රහණය කරනවා ශාන්ත විනාඩියක් කතා කළා. ශාන්ත ඉන්නකෝ ටික. මට මේ ඇත්තටම ශාන්ත මට තිබුණ ප්‍රශ්නයක් මේ निराකරණය කරගන්න අදත් බැරි වුණා. මම දවසක් මේ දුරකථනයෙන් දිගටම කතා කරගෙන ඉන්නවා මගෙන් යාළුවෙක් අහනවා මල් කඩනවාද කියලා. මම දන්නේ ඇයි කියලා එහෙම කියන්නේ. ඒ කියන්නේ ගොඩක් වෙලා දුරකථනයේ රැඳිලා ඉන්නවා නම් කතා කරන විලාසය අනුව අනිත් අය හිතනවා මේ කතා කරන්නේ ෂුවර් එකටම තරුණියක් වෙන්න ඕන කියලා. ඉතින් දෙයනේ මල් කඩනවා කියන්නේ ඒක වෙනම එකක් නේ. නෑ ඉතින් මේක කොල්ලොන්ගේ භාෂාවන්නේ. ඒක හරි. අර චමින්ද වගේ. ඔව්. හොඳයි. ඔබ ජයග්‍රහණය කරලා නිකාඩෝ නිෂ්පාදන විශේෂතාවගේ පාර්සලයක් දිනා ගන්නවා. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ප්‍රධාන විධායක සාමාන්‍යකාරී HM හෙන්නායක මැතිතුමන්ට ගෞරවයෙන් ආරාධනය කරනවා. හෙන්නායක බණ්ඩාර මැතිතුමන්ට ඔබේ තිලිනේ පෙන්වන්නට කියලා. දැන් යොමු වෙන්නේ ලක්ෂ සංඛ්‍යාත දාබර අසන්නන්ගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නටයි.
ඒ ජනප්‍රිය හින්දි ගීතයට ඔබ සවන් දුන්නා. ඒ ගීතය අඩංගු චිත්‍රපටය කුමක්ද? ඔබේ පිළිතුර නිකාඩෝ නිෂ්පාදන ලේබලයකුත් සමග ඉදිරිපත් කරන්න එවන්න මේ ලිපිනයට. නිකාඩෝ රසබඳුනෙන් විනාඩියක් පමණයි සීමාසහිත නිකාඩෝ සමාගම අංක 647 බණ්ඩාරවත්ත කඩවත. නරඹන සභාවටත් තවත් තෑග්ගක් දෙන්නයි මේ සූදානම් වෙන්නේ. වාඩි වෙලා සහයෝගය දෙන පිරිසට. ඊටමත් සරල ප්‍රශ්නයක්. නිකාඩෝ නිෂ්පාදන 3ක නම් කියන්න. එනවා මහත්තයෙක්. ඔබේ නම කියන්න මුලින්. මම ඉන්දික ජයතිලක. ඔය ඉන්දික ගීතේ ගායනා කරලා උත්තරේ කියන්න. ගීතයක් කියමු. ඒකනේ බලන්නකෝ. ආරාධනය පිළිගත්ත ලස්සන. මල් මිටක් තියන්න ඔබ අතේ මට කියා කොහින්ද මල් වනේ ජීවිතේ විසල් නදී තෙරේ දුරු හිසත් මලත් ඔබයි මගේ සොඳුරු කවිලියාන නෙත් කොනේ දාරුකා වහින රාත්‍රියේ ඉලවටි වෙලි හම ඇවි නලරලි ඔබයි මගේ මල් මිටක් තියන්න. ඉන්දික ඔව් පිළිතුර කියන්න. නිකාඩෝ පපඩම් තියෙනවා. නිකාඩෝ ශනික ඉන්දියාප් පිටි තියෙනවා. නිකාඩෝ නූල්ස් තියෙනවා. ඔව් නිවැරදි පිළිතුර හැටියට අපි බාර ගන්නවා. සීමාසහිත නිකාඩෝ සමාගමේ අලවි විධායක උබය වික්‍රමසිංහ මැතිතුමා විසින් ඔබට තිලිනයක් පිරිනමනවා දැන්. බොහොම ස්තුතියි. නිකාඩෝ රසබඳුනෙන් විනාඩියක් පමණයි වැඩසටහනේ අද අවසන් තරඟ කරුීමේ ඡායාරූප ගැනීමටත් බයිසිකල් පැදීමටත් ඔහු කැමතිලු. තොරතුරු තාක්ෂණික අංශයේ සේවය කරන්නේ නාමල් ශිරාන් පෙරේරා. නාමල් ඔව් ගීතයක් එහෙම ගායනා කරන්නේ නැහැ. කියමුනේ ගායනා. ඒකනේ කියන්නේ. දෛව යෝගයකින් නොවේ ඔබ හමුනේ අප හමුනේ දෛවයේ සරදම් ලබන්නට කිම මෙසේ අප හමුනේ. දැන් මේ මාතෘකාව ඔබට ඕන විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. ඒක කිසිම තහනමක් නැහැ. මේ මාතෘකාව ඔබ විසින්මයි තෝරගත්තේ. කියන්න සභාවටයි රටටයි ඇහෙන්නේ. මාතෘකාව පන්දම තහනම් වචනේ එළිය. ඊට සුන්දර මාතෘකාවක් දීලා තින්නේ. ඇත්තටම මේ දීලා තියෙන මාතෘකාව ගත්තම අපිට අද හැම තැනටම අපිට ඕන වෙනවා. මොකද රැයටත් සමහරක් වෙලාවට දවල්ටත් ඒ වගේම ඉතින් මේක තමයි අද මේ මිනිස්සෙකුණත් උඩට යන්න මොන හරි කරනවා නම් මේක තමයි කරන්නේ. නැත්තම් කරුවලයිනේ අඳුරන්නේ. ඔව්. ඉතින් එක එක්කෙනා එක එක වෙන. ඉතින් මේ වගේම අති සුන්දර දෙයක් සමහරක් මිනිස්සු තියනවා පොල් අතුල්නුත් පොල් හදාගෙන රාත්‍රියේ ගමන් කරන්න මිනිස්සු පෙළඹ වෙනවා. ඒ වගේම මිනිස්සු එක එක මාදලියෙන් මේක පාවිච්චි කරන මේ සියලුම දේවල් මේක කරගෙන යන්න. සමහරක් වෙලාවලට මේ වාහන වලටත් මේක භාවිතා වෙනවා ඒගොල්ලන්ගේ ගමන් පහසුව සඳහා වාහනවල පාරේ ගමන් කිරීමටත් රාත්‍රී වෙලාවන් වලදී ඔබ ජයග්‍රහණය කරනවා නාමල්. ඔබ මේ පන්දම ගැන කිව්වම මම දන්නේ හොඳ මේ උඩට යන්නත් පුළුවන් කියලා කිව්වනේ. අනිවාර්යයෙන්. නැතුවමත් බැරිද මේක? අද ඇතුවත් බැරි නැතුවත් බැරි ගන්න. ඔබට කොහොමද එහෙම අපිට නෑ. හොඳයි. ඔබට තියෙනවා නිකාඩෝ නිෂ්පාදන අඩංගු විශේෂතාවයේ පාර්සලයක්. අපි ගෞරවණ ආරාධනය කරනවා ජාතික ඉතිරි කිරීම බැංකුවේ සභාපතිතුමාට සුනිල් සිරිසේන මැතිතුමන්ට නාමල් ඔබට ඔබේ තිලිනේ පිරිනමන්න. වැඩසටහනේ නිමාව දකින්නට කලින් ඉතාමත් හොඳින් වැඩසටහනට සහභාගී වෙලා වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගෙන ජයග්‍රාහකයා බවට පත්වන්නේ BKJR රොඩ්රිගෝ මහතායි. අපෙන් සුබ පැතුම් ඔබට නැවතත් කැඳවීමක් ලැබේවි සීමාසහිත නිකාඩෝ සමාගමෙන්. නිකාඩෝ රසබඳුනෙන් විනාඩියක් පමණයි වැඩසටහන අද දින ඔබ වෙත ගෙනාවේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශ්‍රවණාගාරයේ සිටයි.
අද වැඩසටහන ගෙනීමේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සුබසාධක සංගමයට අපේ ස්තුතිය පිරිනමනවා. වැඩසටහන පටිගත කළේ ආනන්ද පද්මසිරි, නිෂ්පාදනය කළේ අමිල නදීරක බණ්ඩාර. මාධ්‍ය සම්බන්ධීකරණයේ ගේට් ඇඩ්වර්ටයිසින්හි යෝගපාල සෙන්රත් සමග ශ්‍රීමාලී ප්‍රියංකා විදාන පතිරණ, නිවේදිකාව නාල්නී ජයලත්, මා ඔබේ හිතවත් සීලරත්න සෙනරත්. යලිත් ලබන සතියේදී ඔබේ දෙසවනට සිටි FM සේවෙන් ළඟා වෙන තෙක් ඔබේ මතකයට රස ගුණ පිරි නිකාඩෝ නිෂ්පාදන. නිරෝගිමත් නැනවත් දරුපරුපුරක් රටකම සම්පතක්. 100% දේශීය සහල් පිටියෙන් නිෂ්පාදිත නිකාඩෝ රිපල් නූඩල්ස්. හදරෙන්දි රස නිකාඩෝ නිවසින්. නියම රයිස් නූඩල්ස් නම් නිකාඩෝ රයිස් නූඩල්ස්ම තමයි. නිකාඩෝ රයිස් නූඩල්ස් රසයි ගුණයි කදිමයි.